මා කියන්ට යන දේ එක් පැත්තකින් පාපෝච්චාරණයක්. තවත් පැත්තකින් මගේ හදවතේ කම්පනය කොන්දේසි විරහිතව මුදා හැරීමක්. වෙනත් විදිහකින් වෙනත් පැත්තකින් මේක ආවේග ප්‍රකාශනයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් එය දේශපාලන ස්වයං විවේචනයක් කියලා හඳුන්වන්න මම කැමතියි. මගේ අම්මාද ජීවිතුන් අතර නැහැ. එයා මිය ගිහිල්ලා අවුරුදු 17ක් විතර ඇති. මම මුළු ජීවිත කාලෙම මගේ අම්මව හෙව්වා. මං තාමත් හොයනවා. මට එයා හම්බ වෙලා නැහැ. මං උපදිද්දි මගේ අම්මගේ වයස අවුරුදු 47ක්. මට හිටිය අම්මා කෙනෙක් නෙවෙයි ආච්චි කෙනෙක්. මන්ද පෝෂණේ හැදිලා මාව අනාථ නිවාසයකට දෙන්න හදද්දී ඒ පඳුරක් අස්සේ මාව හංගලා තිබුණේ අතන ඉන්න මගේ අක්කලා. අවුරුදු 25කට කලින් මට හම්බෙච්ච මිත්‍රෙක් ඉන්නවා. හතරේ ඉන්නකොට පීඩී කරුණාවති අම්මාගේ පුත්‍රයා පැය දෙකක් තිස්සේ අතන චිත්‍රයක් අඳින්නේ එයා ලකී ලියනගේ. මම මේ කතාව ඉවර කරන්න හදන්නේ. එයා මගේ අම්මගේ පින්තූර ඇඳලා ඉවර කරා. දැන් මේ පොත මගේ අම්මට දෙන්න ඕන වෙලාව. මගේ අම්මත් එක්ක මං කුඩා කාලේ මන්ද පෝෂණ හැදලා ගමේ තැන් තැන් වල ඇවිදිද්දී අපේ දිහා බලන්න කවුරුවත් හිටියේ නැහැ. අම්මාගේ මරණයට ගොඩක් දෙනෙක් ආවෙත් නැහැ. අද අම්මගේ පොත දාන දවසේ ගොඩක් දෙනෙක් බොන්ස්